කතානායකතුමනි මම හිතුවා මේ විෂයට ඍජුව සම්බන්ධ නැතිමුත් ජාතික වශයෙන් වැදගත් කරුණක් ගැන විනාඩි 4ක් 5ක් විතර ගන්න. ඒ නිසා අපේ මන්ත්‍රී කණ්ඩායම කතා කරાવી මේ කරුණු පිළිබඳව මේ පනත රෙගුලාසි ගැන. ඔබතුමා දන්නවා මෑතකදී අන්තර්ජාතික වශයෙන් විශාල සිදුවීමක් සිදු වුණා වෙනිසුලාවේ ඡන්දයෙන් පත්තේ සිටි ජනාධිපතිතුමාව එක්සත් ජනපදයේ ආක්‍රමණයකින් පැහැරගෙන ගියා. අද ඔහුව නඩුවට ඉදිරිපත් කර තිබෙන වෙනත් රටක. නිසා අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට එම කටයුත්ත හෙලා දැකලා we strongly condemn the United States of America's military aggression against the independent and sovereign state of Venezuela and the abduction of democratically elected President Nicolas Maduro and his wife. කියලා අපි ස්ටේට්මන්ට් එකක් දාලා තිබෙනවා. මේක පළ කරලා තිබෙනවා. ඒ වගේම අපි මේක අවධාරණය කළ තියෙන විශේෂම දේ තමයි මොකද්ද? මෙම ක්‍රියාව පැහැදිලිවම එක්සත් ජාතීන්ගේ අපි පිළිගන්නා ප්‍රඥාප්තියට අනුව එකඟ නැති දෙයක් කියන්නේ. ඒ නිසා අපි දකිනවා අද ලෝකයේ අතිබහුතරයක් රටවල් මේක පිළි අරගෙන තමයි කටයුතු කරන්නේ. ගරු කතානායකතුමනි රට මොනවා වුණත් ඒ රට හොඳ නරකද කියන ඒ රටේ මිනිසුන්ගේ ප්‍රශ්නයක් වෙන කිසිම රටකට ඒ රට ආක්‍රමණය කරන්න බෑ කියන එක එක්සත් ජාතීන් 1945 ලෝක යුද්ධයෙන් පස්සේ කරපු ලොකුම දෙයක්. ලෝකෙ එතෙක් තිබිච්ච කැලෑ න්‍යාය. ඒ කියන්නේ ලොකු එකා පොඩි එකාව දඩයම් කරන ක්‍රියාවලිය නතර කළා ලෝකයට සෑහෙන දුරට සාමයක් ආවේ 1945 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය පිළිගත්ත නිසා. ඇත්තටම අපි වගේ රටවල් වල ලයිෆ් ලයින් එක ඒක. ලෝකෙම ගත්තත් හැම රටකම ගත්තොත් ඒක ප්‍රධාන රටවල් වල යුද්ධ ගොඩාක් කරන්න පුළුවන් රටවල් අරුණාම අනිත් හැම රටකම තියෙන ලයිෆ් ලයින් එක මොකක්ද? අපිව රටක් වශයෙන් අනිත් ලොකුම ලොකු රටක් එක්කත් අපිට කාටවත් සමාන අයිතිවාසිකම් තියෙනවා කියලා පිළිගන්න එක නීති අනුකූල. මම ලෝක සාමයට ආපු ලොකුම ලයිෆ් ලයින් එක ඒක. ඒ නිසා වෙනිසුලාවේ හරි අප්‍රිකාවේ හරි කොහේ හරි රටක මේක හොඳ නැති ඒ රට හොඳ නැත්ද කියන එක මං හිතන්නේ ඒක තීරණය කරන ඒ රටේ ජනතාව මිසක් වෙනත් රටක කවුරුවත් නෙමෙයි. මොකද ඒකෙන් වෙන දේ තමයි ඒ රටේ ජනතාවගේ කැමැත්තෙන් තොරව ඒ රටවල ආණ්ඩු වෙනස් කරපෙකේ ඉතාම නරක අත්දැකීම අපිට පේනවා ඉරාකය, සිරියාව, ඇෆ්ගනිස්තාන වගේ රටවල්. ඒවා සාර්ථක වෙලා නැහැ. ඒ වගේම වෙනිසුලාව ගත්තොත් ඔබතුමා දන්නවා අවුරුදු 25ක් movement Fifth Republican movement කියන පක්ෂයත් ඊට පස්සේ United Parties Socialist United Party of Venezuela කියන එකත් අවුරුදු 25ක් රට පාලනය කළා තිබෙනවා. ඔබතුමාලා ඕන කෙනෙක්ට ගන්න පුළුවන් මොකද්ද මේ අවුරුදු 25ක ඒ රටේ කළේ? මම වෙලාව ගන්න සාධාරණ සමයි. ඉතින් ඉතින් මේක හැන්සාට් කරනවා මේ වාර්තාව. වෙනිසුලාවේ ගරු කතානායකතුමනි මේ අන්තර්ජාතිකව පිළිගත් දේවල් achievements versus outcomes, right? 2025 දක්වා ඒක දුප්පත්කම, අසමානතාවය, සෞඛ්‍ය සේවය, අධ්‍යාපනයට තියෙන අයිතිය, ආර්ථික සංවර්ධනය, උද්දමනය, ආහාර සුරක්ෂිතතාව. මෙන්න මේ කියන කරුණු මත වාර්තා සකස් කර දෙනවා ලෝක අන්තර්ජාතික සංවිධාන රාශියක්. ඒ නිසා වෙනිසුලා මේ 25 අවුරුද්දක ආණ්ඩුව පාලනය අවුරුදු දෙකකට කඩන්න පුළුවන්. 2014 සහ 2014 සිට 2021 දක්වා 21 සිට අද දක්වා 2014 කියන දවසේ අවුරුද්ද දෙන්නේ එදා තමයි වෙනිසුලාට එක්සත් ජනපදය අසීමාන්තික සම්බාධක දාන. ඊට පෙර අවුරුදු සාදීන සාමාන්‍ය රටකට තිබෙන අයිතිවාසිකම් තිබෙන වෙනිසුලාව මේ බලන්න poverty sharply reduced 2014 වෙනකොට. Inequality significantly reduced. Health access greatly expanded. කවදාත් free health තිබිච්ච රටක් නෙමෙයි. අපි කීප සැරයක් විසිට් කරලා තිබෙනවා විවිධ තරුණ වැඩසටහන් වලට free health තිබිච්ච රටක් නෙමෙයි අපි වගේ. මේ ආණ්ඩුව තමයි first time free health ගෙනාවේ. Education access කවදාවත් free education තිබිච්ච නැති රටක්. 98 2000න් පස්සේ free education ආවේ. ඊට පස්සේ economic output. එතකොට growth fueled by oil. ඔබ දන්නවා වෙනිසුලාව ඇල්බා බැංක් විවිධාකාර දකුණු ඇමරිකාවට මුදව් කරන විදිහ ඒව හැදුවා ඒගොල්ලෝ. ඒ වගේම ඉන්ෆ්ලේෂන් එක manage via controls 2014 දක්වා. food security improves via subsidies. වෙනිසුලාවේ ඒ නිසා සාමාන්‍ය සාධාරණ රටක් ලෙස වෙනිසුලාවේ මේ පාලකයන් විවිධ අය වැඩ කරද්දී ඔවුන්ගේ රට තිබුණට වඩා ඉහළට ගෙනාව ඔබතුමාලා කියලා බලන්න කරකාස් කියන්නේ සම්පූර්ණ ෂැන්ටි ටවුන්. අද ලෝකේ වැඩිම අවුරුද්දකට වැඩිම ගෙවල් හදලා තියෙන රට වෙනිසුලාව. මම වෙලාව නෑ මට කියන්න. කරකාස් ගත්තම සම්පූර්ණ ෂැන්ටි ටවුන් එකක් විතර තිබුණේ. අද ඒවා සෑහෙන දුරට වෙනස් වෙලා තිබෙනවා. මේ විශාල සුබ සාධනයක් මේ ආණ්ඩුව වලින් කරා. ඊට පස්සේ 2014 සම්බාධකාව. සම්බාධකාවට පස්සේ මොකක්ද 2014 2020 crisis and collapse. Poverty catastrophic increase. Inequality increased dramatically. ඔක්කොම වැඩි වෙනවා. ඇයි වෙනිසුලාට සම්බාධක දැම්මේ? වෙනිසුලාව ඇමරිකාට විරුද්ධව කිසිම දෙයක් කළා නැහැ. කිසිම දෙයක් කළා නැහැ. ඇමරිකාවේ සෛරීතයට කිසිම වැරද්දක් කළා නැහැ. ඒ නිසා වෙනිසුලාවේ මැතිවරණ පිළිබඳව කාට සෙන්ටර් එකේ ජිමි කාට සෙන්ටර් එකේ
ලෝකෙ දින පිරිසුදු මැතිවරණ කියලා මැතිවරණ ගොඩක් තිබුණා යම් යම් මැතිවරණ ගැන කියලා තියෙනවා. ඒ නිසා ඊට පස්සේ 2020 දක්වා වෙනසුලා වැටුණා මේ සම්බාධක නිසා. ඕනම රටකට සම්බාධක දාලා බලන්න ඒ රටට අමාරු වෙනවා. අද කියුබාටලා තියෙනෙත් එහෙමයි. ඒ නිසා ඊට පස්සේ 21 ඉඳලා 25 දක්වා වෙනසුලා නාඩුව මේකත් එක්ක ෆයිට් කළා නැවත වෙනස් වෙන්න පටන් ගත්තා. 21 ඉඳලා 25 දක්වා මොකද්ද තියෙන්නේ මේ වාර්තා? Poverty slightly improves. Inequality තරමක් වර්ධනය හොඳ පැත්තට. Health access gradually increasing. ඒ නිසා ඒගොල්ලන් ආයි මේ ස්කත් එක සටන් කරමින් 21 ඉඳලා 25 දක්වා යම් කිසි හොඳම මට්ටමක් නෙමෙයි අත්පත් කරගෙන තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මම මේක කරුණු කිව්වේ. ඒ නිසා මේ පැහැර ගැනීම එක්සත් ජනපද ආණ්ඩුවේ තීරණයක් බව ඇත්ත. නමුත් මේ පැහැර ගැනීමත් එක්ක මේ ප්‍රශ්නත් එක්ක එන දෙයක් තියෙනවා මොකක්ද? අපි වගේ රටවල් වලට ස්වාධීනව දියුණු වෙන නම් අපිට එක්සත් ජාතීන්ගේ සිස්ටම් එක පැවතීම අත්‍යවශ්‍යයි. මම දුටුවා එක්සත් ජනපද ආණ්ඩුව මම හැන්සට් කරනවා අද වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධාන 31කින් ඉවත් වෙන්නත් අන්තර්ජාතික වෙනස් සංවිධාන තවස් 35කින් ඉවත් වෙන්නත් තීන්දුව කළා තිබෙනවා. ඒ රටට ඒ අයිතිය තිබෙනවා. ඒ රටේ ජනතාව ඡන්ද දීලානේ ට්‍රම්ප් ජනාධිපතිතුමා පත් කළා තිබෙන්නේ. නමුත් එක්සත් ජාතීන් කියන්නේ ලෝකෙම හදාගත්ත දෙයක්. ඒක මුල් වුණා එක්සත් ජනපදේ. මොනවයින්ද අද එක්සත් ජනපදයේ අයිවත් වෙන්න තීන්දුව කළා තියෙන්නේ? UN Framework for Climate Change, UN Women, UN Population Fund, UN Human Settlement, UN Democracy Fund, Peace Building Commission, UN University, UN Water, UN Energy. ඒ රටට අයිතිය තිබෙනවා. නමුත් මම මේකෙන් පෙන්වන්න හදන වෙන දෙයක්. ඉන්ටර්නැෂනල් සංවිධාන මොනවද? කොළඹ ප්ලෑන් එකනොත් අයින් වෙන එක්සත් ජනපදේ. කොළඹ ප්ලෑන් එකනොත් අයින් වෙනවා මෙතන තිබෙනවා. මම මේක හැන්ඩ්ස්ටාර්ට් කරනවා. ඒතර අපිට පේනවා එක්සත් ජනපද ආණ්ඩුවට ඒගොල්ලන් ඊතරම්ම UN එකට කැමති නෑ වගේ. ඒකනේ අයින් වෙන්නේ. නමුත් අපිට තිබෙන දේ මොකක්ද? අපිට UN එක අවශ්‍යයි. අපිට UN එක අවශ්‍යයි. ඒ නිසා අයිතා පැහැදිලි කියන්න ඕන දේ තමයි මම දුටු අවසන් කරන විනාඩියෙන් මම දුටුවා සමහර අය ලියලා තියෙනවා මధుරෝ දූෂිතයි ඒකාධිපති නමුත් ඒ අල්ලන්ගේ විදිය වැරදි කියලා. ඒක ලියලා තිබුණා මම දැක්ක හිටපු ඡන්ද සම්බන්ධ කෙනෙකු. දැන් වයම ඡන්දේ මං කොල්ල කද්දී එතුමා හිටියේ ඡන්ද මිනදාලි. දැන් එතකොට කිව්වද ඒ ආණ්ඩුවට කවුරු හරි වෙන රටකින් හරි අහලා උස්සන් ගියා නම් හරියනවා කියලා. දැන් මේ තියෙන්නේ ඇත්ත මොකක්ද? රටවල් වල පාලකයන් අඩුපාඩුකම් තිබෙන්න පුළුවන්. නමුත් ඒ හැම වැරද්දක් නිසාම තවත් රටකට ලැබෙනවා නම් බලයක් ඒක වෙනස් කරන්න ඒක වැරදි. දැන් මේ මොකද්ද කරන්නේ? අර ඇත්ත පැත්ත හිට ගන්න නැතුව නිකන් අරයා වැරදි මෙයා වැරදි කියන එක නෙමෙයි අපි දකින්නේ. මොකද අපි දකින දේ තමයි අපිට අවශ්‍යයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරගන්න. නිසා අපි ආණ්ඩුවක් විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානය අවශ්‍යයි. මම ඇත්තටම UN එකේ රෝඩ් සේෆ්ටි NOI හම්බුණා. UN එකේ තියෙන කරු කතානායකතුමනි මාර්ග ආරක්ෂාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමාගේ විශේෂ නියෝජිතයෙක්. එතුමා ෆෙරාරි චැම්පියන් කෙනෙක්. එතුමා නොමිලේ වියදම් කරාගෙන ලෝකෙ වටේ යන්නේ. ඉතින් එතුමා අපිට අපේ රටට උදව් කරන්න කැමති. ඒ UN තීරණ නිසා. මොකද අපි ඔක්කොම දන්නේ නැහැ. නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ප්‍රඥාප්ති කවුරු හරි උල්ලංඝනය කරනවා නම් ඒක බලපානවා ඒ රටට පමණක් නෙමෙයි අපේ රටටත්. ඒ නිසා අපි කියන්න කැමති අපි මේ කාරුණේදී අපි වගේ රටවල් වල ලයිෆ් ලයින් එක හැදෙන්නේ UN චාටර් එක ක්‍රියාත්මක වීම මත. නිසා අපි කවුරුත් එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් උනන්දු විය යුතු කෙනෙක් ස්ථාවරය තමයි තිබෙන්නේ. බොහොම ස්තුතියි මම වැඩ වැඩිපුර ගත්තා. බොහොම ස්තුතියි.